යුරෝපයේ සුපර්කා ට්‍රැක්වල වැඩදාද්දී කෙලින් පාරක ටයර් දෙකක් පුච්චගෙන කන්නඩි පැලන සද්දෙන් විසිවෙලා යන ඇමරිකාවේ අමු යක්ෂයා කවුද කියලා ඔයා දන්නවද? සද්ද ඇහුනමත් ඇඟේ හිරිගඩු පිපෙන මේ යක්ෂයා තමයි පිරිමින්ගේ හීනයක් වුණු Dodge Challenger SRT Hellcat. ආයුබෝවන් වාහන මාස්ටර් ක්ලාස් සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඇමරිකන් මසල් කා ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම කනපිට ගහපු පාරේ දුවන්න පුළුවන් නීත්‍යානුකූල රේසිං යක්ෂයෙක්ව තමයි අද අපි මාස්ටර් ක්ලාස් එකට ගෙනාවේ. ඒ තමයි Dodge Challenger SRT Hellcat. මේක නිකම්ම කාර් එකක් නෙමෙයි. පිරිසිදු ඇඩ්‍රිනලින් යන්ත්‍රයක්. V8 එන්ජින් යුගයේ අවසානයේ සනිටුහන් කරන්න කලින් Dodge සමාගම ලෝකෙටම දුන්න මේ යක්ෂයාගේ ඇතුළාන්තය ගැන 100% නිවැරදි එක්ස්පර්ට් ලෙවල් තාක්ෂණික විග්‍රහයක් අද අපි කරමු. මසල් කා පිස්සෝ ටික සීට් බෙල්ට් දාගන්න. අපි යමු Hellcat එක ඇතුළට. අපි කෙලින්ම යමු මේ යක්ෂයාගේ හදවතට. මේකේ බොනට් එක යට තියෙන්නේ ලෝක ප්‍රකද්ද 6.2 ලීටර් සුපර්චාර්ජ්ඩ් Hemi V8 එන්ජිමක්. මෙතනදී මේකේ තියෙන ලීටර් 2.4ක දැවන්ත සුපර්චාර්ජර් එක ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනේ. අධික RPM වලදී මේ අතිවිශාල සුපර්චාර්ජර් එක ඩ්‍රයිව් කරන්න විතරක් එන්ජිමෙන් HP 80කට ආසන්න බලයක් වැය වෙනවා. මේ අතිවිශාල එන්ජිමෙන් සාමාන්‍ය Hellcat මාදිලියේ අශ්වබල 717ක උපරිම බලයක් සහ නිව්ටන් මීටර් 881ක දැවන්ත ටෝක් එකක් නිපදවනවා. Red Eye සහ Jail Break මාදිලිවල මේක 807 HP දක්වා යනවා. මෙතනදී Hellcat පිස්සෝ අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ රහසක් තියෙනවා. මේ කාර් එක ගද්දී ඔයාට යතුරු දෙකක් හම්බ වෙනවා. එකක් කළු පාටයි අනිත් එක රතු පාටයි. ඔයා කාර් එක ස්ටාර්ට් කරන්නේ කළු යතුරේකින් නම් early Hellcat models වල මේ black key එක හරහා power output එක 500 HP දක්වා සීමා කරනවා. හැබැයි ඔයා red key එක දැම්මොත් තමයි අර කියපු 717ම එළියට ඇවිල්ලා මේක නියම යක්ෂයෙක් වෙන්නේ. American muscle car කියන්නේ බර වාහන. මේ Hellcat එකේ සම්පූර්ණ බර ටොන් 2කට ආසන්න අගයක් ගන්නවා. මේක හරියට ටොන් 2ක බෝට්ටුවක් වගේ. හැබැයි අර 717 HP බලය නිසා මේ ටොන් 2 යක්ෂයට තප්පර 3.6කින් 0 to 100ට යන්න පුරුවන් වගේම ක්වෝටර් මයිල් එහෙම නැත්නම් මීටර් 400 රේස් එකක් තප්පර 11ක් පමණ කාලයකින් ඉවර කරන්න පුරුවන්. টপ ස්පීඩ් එක ගැන කතා කරොත් ස්ටෑන්ඩඩ් Hellcat එකට පැයට කිලෝමීටර් 320ක් දක්වාත් වයිඩ් බඩි එකේ තියෙන විශාල ටයර් සහ ඒරෝඩයිනමික් ඩ්‍රැග් එක නිසා ඒක පැයට 318ක් පමණ ළඟා වෙන්න පුරුවන්. ටැංකිය සහ තෙල් ගැන බලොත් මේකට ලීටර් 70ක ඉන්ධන ටැංකියක් දීලා තිනවා. ෆියුල් කන්සම්ප්ෂන් එක ගැන කතා කරොත් මේක සාමාන්‍ය පාරේ පැද්දොත් ලීටරයට කිලෝමීටර් 5.5ත් 9ත් අතර අගයක් ගන්නවා. හැබැයි මතක තියාගන්න තියරිටිකල් ෆුල් throttle consumption rate එක අනුව දිගටම උපරිම වේගයෙන් ගියොත් මේ ලීටර් 70ක ෆියුල් ටැංක් එක විනාඩි 12යි 13ක් ඇතුළත සම්පූර්ණයෙන්ම හිස් වෙන්න පුළුවන්. ටොන් 2ක මිසයිලයක් නවත්තන්න පවර්ෆුල් බ්‍රේක්ස් ඕනේ. මේකට දීලා තියෙන්නේ අතිශය බලවත් Brembo high performance braking system එකක්. ඉස්සරහට අංගල් 15.4ක දැවන්ත slotted disc එක 6 piston calipers සහ පස්සට 4 piston calipers මේකට ලැබෙනවා. සස්පෙන්ෂන් පද්ධති විදිහට දීලා තියෙන්නේ adaptive damping system එකක් එක්කෙන Bilstein adaptive suspension system එකක්. ස්ට්‍රීට්, ස්පෝර්ට් සහ ට්‍රැක් විදිහට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. පාරේ අලවල තියන්න අනිවාර්යෙන්ම ලොකු ටයර් ඕනේ. ඔයා මේකේ ස්ටෑන්ඩඩ් එක ගත්තොත් 275/40ZR20 ටයර්ස් එනවා. හැබැයි Hellcat wide body මාදිලිය ගත්තොත් ඒකට ලැබින්නේ කාර් එකෙන් එළියට පැනපු පට්ටම අග්‍රසිව් පෙනුමක් දෙන Pirelli P0305/35ZR20 දැවන්ත ටයර් සෙට් එකක්. ඉලෙක්ට්‍රොනික්ස් පැත්තෙන් මේක සම්පූර්ණ රේසිං මැෂින් එකක්. මේකේ තියෙන Uconnect ස්ක්‍රීන් එක හරහා
SRT performance pages වලට ගියාම engine power එක, G-force එක, තෙල් පීඩනය වගේ හැම දේම බලා ගන්න පුළුවන්. හැබැයි Hellcat පිස්සෝ අනිවාර්යෙන්ම ආදරය කරන අංක එකම ෆීචර් එක තමයි line lock කියන එක. මේක on කරාම කාර් එකේ ඉස්සරහ රෝල දෙකේ බ්‍රේක් විතරක් ලොක් වෙනවා. පස්සහ රෝල නිදහස් වෙනවා. ඊට පස්සේ ඇක්සලරේටර් එක පෑගවුවාම කාර් එක ඉස්සරහට යන්නේ නැතුව අර 700 අශ්ව බලම පාවිච්චි කරලා මුළු පලාතම සුදු දුමකින් වහගෙන පිස්සුවෙන් වගේ බර්න් අවුට් එකක් ගන්න පුරුවන්. ඒ වගේම launch control සහ shift light features මේකට කම්පැනියෙන් මෙනවා. ඉතින් American muscle ලෝකේ රජ වෙන Dodge Challenger SRT Hellcat එකේ 100% නිවැරදි expert level තාක්ෂණික විග්‍රහයක් ඔයාලගේ ඇඟේ ලේ රොත් කළා කියලා මම විශ්වාස කරනවා. දැන් මට Dodge පිස්සන්ගෙන් දැනගන්න ඕනි ප්‍රශ්නේ මේකයි. පරිසර නීති නිසා Dodge කම්පැනිය මේ V8 එන්ජින් තියෙන Hellcat මාදිලි නිෂ්පාදනය කරන එක සම්පූර්ණයෙන්ම නවත්තලා ඊළඟට අලුත්ම Daytona SRT කියලා ඉලෙක්ට්‍රික් මසල් කාර් එකක් මාකට් එකට ගෙනිනවා. ඔයා හිතන විදිහට කවදා හරි දවසක බැටරි කෑල්ලකින් දුවන EV කාර් එකට මේ V8 එන්ජිමෙන් එන ඒ අමු ගෙරවුමයි අර සුපර්චාර්ජර් වයින් එකයි රිප්ලේස් කරන්න පුරුවන් වෙයිද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලමු ලංකාවේ ඉන්න නියම V8 පිස්සෝ ටිකගේ ඇත්තම අදහස මොකක්ද කියලා. අනිවාර්යෙන්ම වීඩියෝ එක යාළුවන්ට ෂෙයාර් කරන්න. ඊළඟ වාහන මාස්ටර් වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.